ඔයා ලේසි නෑ. ඔයාගේ මේ තියෙන්නේ බර්න් අවුට් එකක්. ලේසි නෑ කියලා මම කියන්නේ. ඔයා කම්මැලි නෑ. මේක බර්න් අවුට් එකක් විතරයි. මම මෙහෙම කියන්නේ දරුවෝයි දෙමව්පියෝයි දෙගොල්ලෝ ගැනම හිතලා. ඔයගොල්ලෝගේ දෙමව්පියෝ හිතනවා අනේ මගේ දරුවෝ කම්මැලි, මගේ දරුවා කිසිම වැඩකට යොමු වෙන්නේ නෑ. එක පැත්තකින් එයාට හරියට මේ කරගන්න බැරි කම්මැලි කමක් තියෙනවා කියලා දරුවෝන්ගේ දෙමව්පියෝ හිතනවා. අනිත් පැත්තේ දරුවෝ ඔයගොල්ලන්ට ගිල්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ වැඩ කරන්න කොච්චර ගියත් මේ එන්ටර් වෙන්න බෑ. ඉනිෂিয়েට් කරගන්න බෑ. ඔයගොල්ලෝ හොඳට වැඩ කරගෙන හිටපු කට්ටිය. ඔයගොල්ලෝ හොඳට පාඩම් කරගෙන රිසල්ට්ස් පෙන්නගෙන හිටපු කට්ටිය වෙන්න පුළුවන්. ඇවරේජ් හොඳට මාක්ස් පෙන්නගෙන ඔයගොල්ලෝගේ ලෙවල් එකේ perform කරගෙන ඉස්සරහට යන්න බැරුව ඉන්න කට්ටිය වෙන්න පුළුවන්. නමුත් ඔයගොල්ලෝ වැඩ කරනවා. ඔයගොල්ලෝ ඉස්කෝලේ යනවා. ඔයගොල්ලෝ ඉස්කෝලෙන් පස්සේ පන්ති වලට සහභාගී වෙනවා. ටියුෂන් පන්ති, ෆිසිකල් ඇන්ඩ් ඔන්ලයින්. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා වැඩ කරන්න උත්සාහ කරනවා. නමුත් මේ හැම දෙයකටම පස්සේ හිතන්න ඔයාගේ රිසල්ට් එක පෙන්න ගන්න බෑ. දවස් අවසානයේ, සතිය අවසානයේ, මාසයේ අවසානයේ නැත්නම් ඇගයීම් වල, පරීක්ෂණ වලදී, වාර අවසාන විභාගෙදී ඔයාට රිසල්ට් එක දාන්න බෑ. ඔයා හිතනවා මම මේ තව කොච්චර වැඩ කරත් මම තව වැඩ කරන්න පුළුවන්, මම කම්මැලි වෙලා. මට මෙහෙම නෙවෙයි ඉස්සර වැඩ කරේ. නෑ, මේක බර්න් අවුට් එකක්. ඒක දෙමව්පියන්ටයි දරුවන්ටයි දෙගොල්ලොන්ට මම කියන්නේ. මේ බර්න් අවුට් එකට අපි ෆේස් කරන්නේ කොහොමද? මේකෙන් අපි ගොඩ එන්නේ කොහොමද කියලා. අඩියක් පස්සට ගන්න ඕනේ, අපි අඩි දෙකක් ඉස්සරහට එන්න. නැත්නම් අපේ දෙමව්පියෝ නැත්නම් අපේ දරුවෝ හැමෝම ෆෝස් කරගන්නවා ඉගෙන ගන්න තව දුරටත් ඉගෙන ගන්න මහන්සි වෙලා ඉගෙන ගන්න. මෙන්න මේ වාක්‍ය නැත්නම් මේ concept එක ඕගොල්ලෝගේ ඔළුවේ තියෙනවා. කිසිම තේරුමක් නැතුව මොකටවත් වියදම් කරලා මහන්සිලා වැඩක් නැහැ, ප්‍රතිඵලයක් ගන්න බැරි නා. අපි බලන්න ඕනේ වැරද්ද කොතනද තියෙන්නේ, එතනට ප්‍රතිකාරයක් කරන්න ඕනේ. අර බොරුවට අරමුණක් රහිතව මහන්සි වෙලා තේරුමක් වෙන්නේ නැහනේ. උත්තරේ නැත්තම් ප්‍රශ්නෙට අපි බලන්න ඕනේ ප්‍රශ්නෙට උත්තරේ කොහෙද තියෙන්නේ කියලා. බර්න් අවුට් එකක් නැත්තම් අර අපේ එක්සෝස්ට් වීමක් වෙලා තියෙනකොට අපි කොහොමද ඒකට සයිකොලොජිකලි උත්තරේ හරියට හොයාගන්නේ. ඕගොල්ලෝ පාඩම් කරන්න එනවා. පාඩම් කරන්න එන්නේ උදේ ඉස්කෝලේ ගිහිල්ලා. ඉස්කෝලේ ගියාට පස්සේ ෆිසිකල් ටියුෂන් එකකට නැත්නම් ඔන්ලයින් ටියුෂන් එකකට සහභාගී වෙලා රැයට ගෙදර ඇවිල්ලා ඔන්න ඔයා පාඩම් කරන්න මේසිට වාඩිලා පොත දිග අර ගන්නවා. දැන් ඔයාට පොතේ තියෙන දේවල් ඔලුවට යන්නේ නැහැ. ඔහේ බලාගත්තු අත බලාගෙන ඉන්න. ඔයා බ්ලැන්ක්. හරියට කන්සෙප්ට්ස් ඔලුවට යන්නේ නැහැ. ඒ පොතේ තියෙන සමහර ගණන් ඔයාට හදන්න හැකියාවක් නැහැ. සමහර කරලා කලින් බලපුව මතකත් නැහැ. මතකේ හොඳට ලොන්ග් ටර්ම් මෙමරි එකට එන්ටර් වෙන්නේත් නැහැ. මේ බලන දේවල් හෙට අනිද්දා කොහොමත් අමතකයි. මේ ප්‍රශ්න ඔක්කොම ඔයා වටේ කැරකෙනවා. ඒ වෙලාවට මොකද්ද ඔයාට කියාගන්නේ? මං දැන් කම්මැලියෙක් වෙලා. මම මේවා ඉස්සර මෙහෙම නෙමෙයි හොඳට කරා. මට ඉස්සර හොඳට වැඩ පුළුවන්. මං දැන් කම්මැලියෙක් වෙලා නෑ. ඔයා කම්මැලියෙක් වෙලා නෑ පුතා. ඔයාගේ බර්න් අවුට් එකක් තමයි තියෙන්නේ. ඉතින් දැන් මෙන්න මෙහෙම බර්න් අවුට් කිව්වයි කියලා මේක බලන හැමෝම හිතන්න එපා මාත් බර්න් අවුට් කියලා වැඩ කරන්නේ නැති කොහොමත් වැඩ කරන්නේ නැති හිතනවා. අනේ මාත් බර්න් අවුට්. ඉතින් මාත් හොඳට රෙස්ට් එකක් ගන්න ඕනේ කියලා නෑ. මේ රෙස්ට් එක නෙමෙයි උත්තරේ. කොහොමත් හැමෝම මෙහෙම හිතන්න එපා. මේ කියන්නේ වැඩ කරගෙන ඇවිල්ලා ඔයාට එක ස්ටෙප් එකක් ඉස්සරහට යන්න බැරුව හිර වෙලා ඉන්නවා. ඉස්සර හොඳට වැඩ කරා. නැත්නම් දැන් ඇවරේජ් මට්ටමින් ඉස්සරහට යන්න බැරුව ඉන්නවා. කොච්චර මහන්සි වුණත් ප්‍රතිඵලය එක තැන නම් ඔයාගේ self burn out එකක් තියෙනවා. ඒකයි මේ කියන්නේ. මොකද මං අනිත් පැත්තෙන් තව දෙයක් කියනවා. අර කම්මැලි කියලා හිතනවනේ. ඇත්ත කම්මැලියෝ ගැනව දන්නවද? ඇත්ත කම්මැලියෝ තමන්ට වැඩ කරගන්න බැරි වුණා. නැත්නම් ඒ වැඩේ පාඩම් කරගන්න බැරි වුණා. ඒ concepts ඔලුවට දාගන්න බැරි වුණා. අර ගණන් ටික හදන්න බැරි වුණා. අනේ ඉස්සර වැඩ කරා දැන් වැඩ කරා කියලා එහෙම එකක් නැහැ. කම්පා වෙන්නෙත් නැහැ. ඒ කම්මැලි කියන කට්ටිය කොහොමත් කම්පා වෙන්නේ නැහැ. ඒගොල්ලන්ට self guilt එකක් නැහැ. හැබැයි මේක බලන්න ඔයාට self guilt එකක් තියෙනව නේද? ඔයා කම්පා වෙනවනේ. අද වැඩ ටික කරගන්න බැරි වුණා. මේ බලන දේවල් ඔලුවට යන්නේ නැහැ. අර ගණන් ටික හදාගන්න බෑ. ඉස්සර එහෙම නෙමෙයි මං හොඳට වැඩ කරා. ඇයි මට මොකද්ද මේ වෙලා තියෙන්නේ? අනිත් ළමයින්ට හොඳට වැඩ කරනවා. මට විතරද මෙහෙම වෙලා තියෙන්නේ? ලොකු ගිල්ට් එකක් ඔයාගේ ඇතුලේ තියෙනවා. කොටිම මේ පැත්ත බලන්නකෝ. දැන් ඔන්න ඔයා වැඩ කරගෙන ගිහිල්ලා ඔයා පොඩි රෙස්ට් එකක් ගන්නවා. රෙස්ට් එකක් ගන්නත් බෑ. හිත ඇතුලේ ලොකු ගිල්ට් එකක් තියෙනවා. පොඩ්ඩක් නිින්ද ගියා කියලා හිතන්නකෝ. මහන්සියට ඉස්කෝලේ ගිහිල්ලත් ඇවිල්ලා ටියුෂන් එකටත් සහභාගී වෙලා පොඩ්ඩක් වැඩිපුර පැයක් විතර නිින්ද ගියා කියන ලොකු කම්පාවක් ගිල්ට් එකක් හිත ඇතුලේ තියෙනවා. මේ ගිල්ට් එක, කම්පාව, පශ්චාත්තාපය මේ හැමදේම හිතේ තියෙන්නේ කම්මැලියොන්ට නෙමෙයි. මොකද ඔයාගේ ඇතුළාන්තය දන්න ඔයා ඉදිරියට යා යුතුයි. ඔයා මහන්සි වෙලා ඉදිරියට යා යුතුයි. ඔයාගේ ටාගට්ස් ඇචීව් කරන්න ඔයාගේ ඇතුළාන්තයේ ඔයාට වගවීමක් තියෙනවා. ඒකයි ඔයාට ගිල්ට් එකක් තියෙන්නේ. අර රියල් කම්මැලියොන්ට ඔහම ගිල්ට් එකක් නැහැ. එහෙනම් ඒක පටලව ගන්න එපා. ඉමෝෂනල් බර්න් අවුට් එකක් කියන්නේ මොකක්ද? ඉමෝෂනල් බර්න් අවුට් එකක් කියලා කියන්නේ දුර්වලතාවයක් නෙමෙයි. ඔයාගේ මොලේ ඔයාට කියනවා මට පොඩි රෙස්ට් එකක් ඕනේ. ඔයාගේ හදවත ඔයාට කියනවා මට පොඩි බ්‍රීතිං ස්පේස් එකක් ඕනේ. ඉඩ ඉල්ලනවා. ඒගොල්ලන්ට මහන්සිය කියලා කියනවා.
ඒ වුණාට ඔයා කියනවා නෑ අපි තව වැඩ කරන්න ඕනේ, තව මහන්සි වෙන්න ඕනේ, තව පාඩම් කරන්න ඕනේ, තව කමිට් වෙන්න ඕනේ, කොහොම හරි ෆෝස් කරන්න උත්සාහ කරනවා. එතකොට මේ ඝට්ටනිය තුලින් ඔයා ඉමෝෂනල් බර්න් අවුට් එකකට යනවා. ඔයා කොච්චර මහන්සි වුණත් ඒ වැඩේ සාර්ථක වෙන්නේ නෑ, ප්‍රතිඵලදායක වෙන්නේ නෑ, ප්‍රොඩක්ටිවිටි එක මදි, එෆිෂියන්සි එක මදි. මොකද අන්තිමේදී කොච්චර මහන්සි වුණත්, දවස ගානව මහන්සි වුණත් අවසානයේ දින විභාගවල ප්‍රශ්න පත්‍රවල රිසල්ට්ස් වලට දාන්න බැරි වෙනවා. මොකද ඒ කරුණු කාරණා හරියට මොලේ තැම්පත් වෙලා නැහැ. බොරුවට මහන්සිලා තියෙන්නේ. ඇයි? ඔයා ඇත්ත ප්‍රශ්නේ ඇඩ්‍රස් කරලා නැහැ. මේකේ රිලේටබල් ෆීලිං එක තමයි පාඩම් කරන්න පටන් ගන්නත් බෑ. පාඩම අතහැරලා දාන්නත් බෑ. මැද්ද හිර වෙලා තියෙන්නේ. අර ඉමෝෂනලි ඩ්‍රේන් වෙලා තියෙන්නේ. හැමතැනම හිර වෙච්ච ගතියක් තියෙන්නේ. ඒක තමයි බර්න් අවුට් එක කියලා කියන්නේ. ඔයා ලේසි නෑ. නැවතත් කියනවා මේක බර්න් අවුට් එකක්. මේකේ අපි දෙන හීලිං මෙසේජ් එක නැත්තම් ඔයා සුවපත් කරන පණිවිඩය තමයි ඔයා මේක හොඳට හිතට ගන්න ඕනේ. මේකේ ප්‍රතිඵලයේ විදිහට ඔයා තව තවත් පීඩනයක් ඇඟ ඇතුළට හිත ඇතුළට අරගෙන හරියන්නේ නෑ. ඔයාට අවශ්‍ය වෙන්නේ ඔයාගේ ගිල්ට් ෆීලිං එකකින් තොරව ගිමන් හරින්න ඔයාගේ හිත ඇතුළෙන් අවසරය දීම පමණයි. ඒ කියන්නේ මෙන්න මේක තේරුම් ගන්න. රෙස්ට් එකක් ගන්නවා කියන්නේ කෙටි විවේකයක් ගන්නවා කියන්නේ ඔයා ගේම් එක නැත්තම් මේ එෆර්ට් එක අතහැරලා දානවා නෙමෙයි. ස්ලීප් නින්ද පොඩි නින්දක් නැත්තම් පැය 6ක නින්දක් ගන්නවා කියන්නේ ඒක වරදක් නෙමෙයි. ඔයා මොකක් හරි ඔයා හිතනවා ඒක කාලේ නාස්ති කිරීමක් කියලා. එහෙම දෙයක් නෙමෙයි. නැත්තම් ස්ලෝවිං ඩවුන් පොඩ්ඩක් ගමන් වේගය අඩු කරා කියන්නේ ඒක පරාජයක් නෙමෙයි. මේ හැමදේම නැවතත් හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක්, හොඳ ආයෝජනයක් විදිහට අපිට දකින්න පුළුවන්. හීලිං is a part of winning. මේ සුවපත් වීම, මානසික සුවපත් වීම ජයග්‍රහණයේ වැදගත් පණිවිඩයක් නැත්නම් ජයග්‍රහණයේ වැදගත් පියවරක් විදිහට අපි දකින්න ඕනේ. අපි මේ මොහොතේ කරන්න ඕනේ හීල් වෙලා රීසෙට් කරන එක. බර්න් අවුට් එකෙන් එළියට එන්න, කම්මැලි කියලා හිතන බර්න් අවුට් එකෙන් එළියට එන්න හීල් වෙලා රීසෙට් කරන්න ඕනේ. ඔයාටම ආමන්ත්‍රණය කරනවා. මම ලේසි නෑ. මම කම්මැලි නෑ. මේක බර්න් අවුට් එකක් විතරයි. මේක මගේ ඉමෝෂනල් ඩ්‍රේන් එකක් විතරයි. මම නැවත ගේම් එකට එන්ටර් වෙනවා හරියට ප්‍රශ්නේ ඇඩ්‍රස් කරලා කියලා ඔයාටම කියලා ඒක හිත ඇතුලෙන් ධාරණය කරගන්න ඕනේ. මට බැරි නෑ. මම බ්‍රේක් එකක් අරගෙන නැවත එන්ටර් වෙනවා. අනිත් අය ගොඩාක් හැමෝටම හරියනවා. මට වර්ධිනවා. මට විතරක් වෙයි වර්ධින්නේ. එහෙම දෙයක් නෑ. මගේ ගමන වෙනස්. මගේ ගමන ඩිෆරන්ට් ජර්නි එකක මම යන්නේ. ඒ හින්දා ඒක පත්තියම් කරන් හිත ඇතුලේ ධාරණය කරන් ඔයා නැවත ඔයාගේ වැඩවලට එන්ටර් වෙන්න ඕනේ. මම මෙතන ඔයගොල්ලන්ට ફોකස් පොයින්ට් එකක් දෙනවා. හොඳටම දැනගන්න ඕගොල්ලෝ ફોකස් කරන්න ඕනේ ඉතා දරුණු විදියට කැප වෙලා මහන්සි නොබලා කාගෙන වැඩ කරන පැයටක් නෙමෙයි. ප්‍රොඩක්ටිව් එෆිෂියන්ට් විදියට හරියට වැඩ කරන්න පුළුවන් පැය දෙකක් කරාම හරියටම ඇති. ඒ පැය දෙක මතක තියෙනවා සති මාස ගානක් විභාගේ දක්වා අර බොරුවට කාලේ නාස්ති කරගෙන අමාරුවෙන් කරන පැය 8කට වඩා. අපි කියනවා ඒත් එක්කම ටේක් රියල් බ්‍රේක්ස් කියලා. හරි බ්‍රේක් එකක් ගන්න. ඒ කියන්නේ බ්‍රේක් එකක් ගන්නකොට ෆෝන් එක බලන, ෆෝන් ස්ක්‍රෝල් ඩවුන් ස්ක්‍රෝල් අප් කරන, සෝෂල් මීඩියා වල ගත කරන බ්‍රේක්ස් ගන්න එපා. ෆිසිකල් බ්‍රේක් එකක් ගන්න. ඒ කියන්නේ කොහේ හරි ගෙදරින් එළියට යන වත්ත පිටි ඇවිදින වතුර එකක් බොන්න, ගෙදර මිනිස්සුත් එක්ක කතා කරන්න, බල්ල පූසා හුරතල් කරන්න, ඒ වගේ ෆිසිකල් රියල් ටයිම් බ්‍රේක් එකක් ගන්න. ෆෝන් එකේ නම් බ්‍රේක් එකක් ගන්න යන්න එපා. අපි සිස්ටම් එක රීසෙට් කරන්න ඕනේ. මම කලින් කියපු විදිහට sleep is not a waste. කාලේ නාස්ති කිරීමක් නෙමෙයි නිින්ද කියන්නේ. Rest is not weakness. ඒක දුර්වලතාවයක් නෙමෙයි රෙස්ට් එකක් ගන්නවා කියන්නේ. Recovery is a part of the journey of success. මේ recovery වීම, නැවත නැගා සිටීම, රෙස්ට් එක කරන් නැවත යලි පැමිණීම ජයග්‍රහණය කිරීමේ මාවත ඒක වැදගත් පියවරක්, යෝධ පියවරක් විදිහට අපි දකිනවා. ඉතින් ඔයාට මේ කම්ප්ලේන් කරගෙන ඔයාට වරද පටවා ගැනීම නවත්තන්න අපි ස්ලෝ ඩවුන් වෙමු. අපි රීසෙට් කරලා නැවත ජයග්‍රහීව ශක්තිමත්ව ඉස්සරහට යමු. මෙහෙම තමයි කම්මැලිකම කියලා හිතන් ඉන්න බර්න් අවුට් එක නවත්තලා ඔයා ඉස්සරහට යන්නේ ජයග්‍රාහකයෙක් විදියට. 3A ප්‍රොජෙක්ට් එකේදී මොකද්ද වෙන්නේ? මේ 3A ප්‍රොජෙක්ට් එකට ජොයින් වෙන ඔයාට ප්‍රොජෙක්ට් ගයිඩන්ස් ස්ටඩි බුක් එකක්, අපි මේ ස්ක්‍රීන් එකේ පෙන්වන ප්‍රොජෙක්ට් ගයිඩන්ස් ස්ටඩි බුක් එක ගෙදරටම තැපෑලෙන් හම්බ වෙනවා. ඊට අමතරව ප්‍රොජෙක්ට් ගයිඩන්ස් ස්ටඩි බුක් එකේ PDF එක රෙජිස්ටර් වෙනවාට එවෙලෙම හම්බ වෙනවා. ඉතින් ඒ ඔක්කොටම අමතරව තව දෙකක් අපි දෙනවා. ඒ කියන්නේ ස්ටඩි ගයිඩන්ස් වීඩියෝ සීරීස් එක ඔයගොල්ලන්ට මේත් එක්කම නොමිලේ හම්බ වෙනවා. මොකද මේ බුක් එකේ තියෙන පාඩම්, නැත්නම් බුක් එකේ තියෙන යුනිට්ස් වෙනම කරන්නේ කොහොමද කියලා ඒ ගයිඩන්ස් සීරීස් එකේ වීඩියෝ මාලාවෙන් ඕගොල්ලන්ට කියලා දෙනවා. ඊට අමතරව ස්ටඩි ටිප්ස් තියෙන වීඩියෝ සීරීස් එකකුත් ඕගොල්ලන්ට මේ ප්‍රොජෙක්ට් එක තුලින් ලබා ගන්න පුළුවන්. මේ ප්‍රොජෙක්ට් එකට රෙජිස්ටර් වෙන ඔයාට මේ හැමදේම ලබා දෙන්න අපි කටයුතු කරනවා. බුක් එක තැපෑලෙන් ගෙදරටම හම්බ වෙනවා. ඉතින් අපි බලමු 3A ප්‍රොජෙක්ට් ගයිඩන්ස් බුක් එකේ වීඩියෝ සීරීස් එකේ මොනවද ඕගොල්ලන්ට ලැබෙන්නේ කියලා. right, A level මුල මැද අග කවදා පටන් ගත්තත් ඕගොල්ලන්ට A level සාර්ථකව කරගෙන යන්න මේකෙදි කියලා දෙනවා. ඒ කියන්නේ අවුරුදු 2ක් තියදී පටන් ගත්තත් නැත්නම් අන්තිම අවුරුද්ද පටන් ගත්තත්, මාස 6ක් තියදී පටන් ගත්තත්, දින 100කට පටන් ගත්තත් හොඳටම දන්නවා අන්තිම දින 30 දී වෙනසක් කරන්න හිතුවත් ඒ හැම දෙයකටම සැලසුම් අපි ගාව තියෙනවා. ඒ හැම දෙයකටම සැලසුම් ඕගොල්ලන්ට
3A ප්‍රොජෙක්ට් එකෙන් ලබා ගන්න පුළුවන්. පැය 24න් පැය 16ක් පැය 15ක් නෙමෙයි පැය 16ක් සාර්ථකව වැඩ කරන්නේ කොහොමද? ඒ ගෝල්ඩන් ඩේ ගත කරන්නේ කොහොමද? ඒකට සැලසුමක් ටයිම් ටේබල් එකක් අපි ඔයගොල්ලන්ට දෙනවා. තියරි ෆාස්ට් ට්‍රැක් විදියට ලර්න් කරන්න නැත්නම් තියරි ෆාස්ට් ට්‍රැක් ලර්නින් මෙතඩ් එකක් අපි ඔයගොල්ලන්ට කියලා දෙනවා. ඒත් එකම රිවිෂන් මෙතඩ්ස් ඔයගොල්ලන්ට කියලා දෙනවා. හොඳම දේ වැදගත්ම දේ පාස් පේපර්ස් කරන්න ප්‍රධාන වශයෙන් ක්‍රම දෙකක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා අනිවාර්යෙන් ඔයගොල්ලෝ සපුරා යුතු සුදුසුකමක් තමයි අන්තිම අවුරුදු 10ක විෂයන් තුනේම පාස් පේපර්ස්. ඒ කියන්නේ ඔක්කොම පාස් පේපර්ස් 30ක්. සපුරා තියෙන්න ඕනේ. හොඳට කරලා තියෙන්න ඕනේ. ඒක හොඳට පත්තියන් වෙලා තියෙන්න ඕනේ. අපි කියලා දෙනවා ඩීප් පේපර් රවුන්ඩ් එකකුයි සුපර්ෆිෂල් පේපර් රවුන්ඩ් එකකුයි කරන්නේ කොහොමද කියලා. මාස 3ක් තියේදී ඩීප් පේපර් රවුන්ඩ් එකට අප්‍රෝච් කරන විදියත් අන්තිම දවස්වල සුපර්ෆිෂල් පේපර් රවුන්ඩ් එකට අප්‍රෝච් කරන විදියත් අපි ප්‍රොජෙක්ට් එකෙන් ඕගොල්ලන්ට කියලා දෙනවා. හරි ඕගොල්ලෝ මීට අමතරව මේ ප්‍රොජෙක්ට් එක ආශ්‍රිතව ඕගොල්ලන්ට ලබා දෙන දැනුමෙන් අනිවාර්යෙන් දැනගත යුතු කරුණු කාරණා කිහිපයක් තියෙනවා. මේවා ජෙනරල් රූල්ස්. ඉහළ රිසල්ට් එකකට ටාගට් කරන ඔයාලට දැනගත යුතු ජෙනරල් රූල්ස් විදිහට අපි මේක දකිනවා. ඕනෑම විෂයක් පාඩම් කරන උපරිම සහ අවම කාලයක් තියෙනවා. ඒක ඔයා දැනගත යුතුයි. ඒ වගේම ඕනෑම විෂයන් දෙකක් අතර බ්‍රේක් එකක් ගන්නකොට ඒකට උපරිම හා අවම සීමාවක් තියෙනවා. ඒකත් ඔයා අනිවාර්යෙන් දැනගත යුතුයි. විශේෂ සමබරතාවයක් පවත්වා ගන්න ඕන. විශේෂ සමබරතාවයක් කියන්නේ තියරි එක දිගට බලන්නෙත් නෑ පේපර්ස් එක දිගට කරන්නෙත් නෑ. මේ දෙකට මික්ස් ඇන්ඩ් මැච් වර්ෂන් එකක් දාලා මේ අතර සමබරතාවයක් පවත්වා ගත යුතුයි. මේ හැමදේම අපි ඔයගොල්ලන්ට ප්‍රොජෙක්ට් එකේදී කියලා දෙනවා. දැන් ඔයගොල්ලෝ හොඳටම දන්නවා ඔයගොල්ලන්ට පාස් පේපර්ස් කරන්න කිව්වම ඔයගොල්ලෝ කරන්නේ අර පේසුරු වගේ කට්ටියගේ පේපර්ස් කරන්න යනවා. පේසුරු වගේ පේපර්ස් කරන එකේ ඩිස්ඇඩ්වාන්ටේජ් එක තමයි ඒ පේපර්ස් හදලා තියෙන්නේ ටොපික් වයිස්. ඒ කියන්නේ යම්කිසි පාඩමක් A level වල O level වල මොනවා හරි ඕනම වසරක යම්කිසි පාඩමක් ගත්තොත් ඒ පාඩමට තියෙන සියලුම අවුරුදු වල පේපර් කොටස් එකතු කරලා ඔන්න ඕගොල්ලන්ට දීලා කරන්න කියනවා. ඉතින් ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඒ පාඩම බලලා අදාළ පේපර් ප්‍රශ්න කරන්න පුළුවන්. වැඩේ කියන්නේ ඒක නෙමෙයි. ඕගොල්ලෝගේ A level පේපර් එක කොහොම ලස්සනට අර පාඩමෙන් මේ පාඩමෙන් කියලා නම් කරලා එන්නේ නැහැ. A level පේපර් එක මික්ස් එකේ ඉන්නේ. හැමදේම ජම්බල් කරලා එන්නේ. ඉතින් ඕගොල්ලෝ පුරුදු වෙන්න ඕනේ ෆුල් පේපර්ස් කරන්න, මික්ස් පේපර්ස් කරන්න. අපේ තියෙන පාස් පේපර්ස් ටික හරියට කරන්න. මේවට මම නැවතත් මතක් කරනවා. ඩීප් පේපර් රවුන්ඩ් එකයි සුපර්ෆිෂල් පේපර් රවුන්ඩ් එකයි මේ දෙකම අපි කරන හැටි උගන්වනවා 3A ප්‍රොජෙක්ට් එකෙන්. අන්තිම කාලේ රිවිෂන් වලට හරියට සූදානම් වෙන්නේ කොහොමද? ඒකට මයින්ඩ් මැප්ස් ඕනේ, ෆ්ලෑෂ් කාඩ්ස් ඕනේ, සමරි නෝට් හදන්න ඕනේ, ෂෝට් නෝට් හදන්න ඕනේ, ග්‍රාෆ්ස් ඇන්ඩ් charts හරියට හදා ගන්න ඕනේ. මේ හැමදේම හරියට කරන්න. ඒ කියන්නේ අන්තිම කාලේ රිවිෂන් එකට හරියට සූදානම් වෙන්න ප්‍රොජෙක්ට් එකේ අපි හරියට කියලා දෙනවා. ඉතින් මේ ඔක්කොම ඕගොල්ලොන්ට ලබා ගන්න පුළුවන් 3A ප්‍රොජෙක්ට් එක Higher Education ශ්‍රී ලංකා ආයතනයේ මම වෛද්‍ය දුලින් ධර්මරත්න විදියට පෞද්ගලික මැදිහත් වෙලා හදලා තියෙන 3A ප්‍රොජෙක්ට් එකට අවුරුදු ගණනාවක් තිස්සේ දරුවෝ එකතු වෙනවා. ඉතින් මේ අවුරුද්දෙත් ඕගොල්ලොන්ට මේ මාස 6ක් තියලා හරි මාස 3ක් දින 100ක් තියලා හරි ඕගොල්ලොන්ගේ අවුරුද්දේ 3A ප්‍රොජෙක්ට් එක එකතු වෙන්න පුළුවන්. WhatsApp කරන්න ඕගොල්ලෝ දන්නවා අපේ WhatsApp නම්බර එක 077025922 එකට WhatsApp කරලා ප්‍රොජෙක්ට් එකට join වෙන්න. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඕගොල්ලොන්ටත් ඉහළම රිසල්ට්ස් ලබා ගන්න අපේ ප්‍රොජෙක්ට් එකේ හැකියාව ලැබෙයි කියලා.